Hi guys මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම අද අපි මේ වීඩියෝ එකෙන් කරන්න යන්නේ මුළු කාමරේම එකෝ එක නැති කරන්න මේ eco strip panels ගහන්න යන්නේ. ඉතින් එහෙනම් මුලින්ම මේ පැකේජ් එක unpack කරමු. ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති ඒ අන්පැක් කරපු පුංචි පාසල් එක ඇතුලේ කොච්චර එකොස්ටිප් ෆෝම්ස් තියුණාද කියලා. ඉතින් ඇත්තටම ඒක ඇතුලේ එකොස්ටිප් ෆෝම්ස් 40ක් තිබ්බා. ඉතින් ඔයගොල්ලෝ දැක්ක විදිහට මෙන්න මේ විදිහට ඒගොල්ලෝ එවන්නේ මේ වගේ වැකුම් පැක් කරලා. ඉතින් ඒක තමයි මෙච්චරටම කම්ප්‍රෙස් වෙලා තියෙන්නේ මේ එකොස්ටිප් පැනල්ස්. ඉතින් අන්පැක් කරපු හැටිම ඔයගොල්ලෝ දකින්න ඇති මේ වගේ එකොස්ටිප් පැනල් එකක් විදිහට ඒක හැදුනා. ඉතින් ඇත්තටම තාමත් මේක කම්ප්‍රෙස් වෙලා තමයි තියෙන්නේ. මේගොල්ලෝ කියන විදිහට මේක හරි සයිස් එකට එන්න පැය 24ක් පැය 48ක් විතර කාලයක් යනවලු. ඉතින් අවම වශයෙන් දවස් 2ක් වගේ කාලයක් තියන්න ඕනේ අපි මේක අන්පැක් කරලා මේකේ හරි සයිස් එකට එන්න. මේක වෝල් එකට ස්ටික් කරනකොට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒ වගේ මොන වගේ පෙනුමක්ද වෝල් එකට ඇඩ් වෙන්නේ කියලා. එහෙනම් අපි බලමු ඒක කොහොමද.
ඉතින් guys ඔයගොල්ලෝ දකින්න ඇති wall එකට මේක ස්ටික් කරාම මොන වගේ පේනුමක් දෙන්නේ කියලා. ඇත්තටම මේක පොඩි ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මට නිකමට තමයි හිතුනේ මේකේ වීඩියෝ එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් අහුවා මේ acoustic panels වලින් sound proof වෙනවද මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම මේ acoustic panels වලින් sound proof වෙන්නේ නැහැ. මේකින් වෙන්නේ අපේ room එකේ තියෙන echo එක යම් ප්‍රමාණයක් අඩු කරන එක. ඉතින් ඕගොල්ලෝ ස්ටුඩියෝ එකක් වගේ කරනවා නම් ඕගොල්ලන්ටත් වටිනවා මේ acoustic panels. ඉතින් beginner level එකට තමයි මේක ගොඩක් යන්නේ. ඉතින් ගොඩක් sound proof studios තියෙනවා. ඒවා professional level එකේ studio. ඉතින් sound proof කරන්න තරම් ඕගොල්ලෝගේ අතේ budget එකක් නැත්නම් ඔයාලට හොඳම දේ තමයි මේ acoustic panels වලට invest කරන එක. ඉතින් මේක මම හිතනවා ගොඩක් සාර්ථක දෙයක් කියලා සාමාන්‍ය echo එක අඩු කරගන්න. guys ඕක තමයි වීඩියෝ එක. thank you මේ වීඩියෝ එක බලපු හැමෝටම. ඉතින් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න subscribe කර. ඉතින් ඒ වගේම ඔයාලට තියෙන ප්‍රශ්න සහ මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යෙන් පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. එහෙනම් guys අපි ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. thank you මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. එහෙනම් අපි ගිහින් එන්න. bye bye. peace.